ආයිබෝන් පහුගිය අවුරුදු දින කීපෙහි ලංගම ආදායම මිලියන 600 ඉක්මවා ගිහිලා තිනවා. ඉතින් ඊට හේතුව ඇවිල්ලා ලංගම බස් දැන් ඕන තරම් තියෙනවා. මිනිස්සුන්ට ගම්වල යන්න එන්න ඕන තරම් ලංගම බස් තියෙනවා. නමුත් ඉස්සර එහෙම බස් තිබුණ නැහැ. මොකද ඊට හේතුව ඉතින් හිටපු පාලකයෝනේ ඒක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. SLTB එකට අලුතෙන් බස් ගෙන්නන්න අවශ්‍යතාවයක් තිබුණ නැහැ උන්ට. කැඩිච්ච බස් අයින් කළා දැම්මා. කැඩිච්ච නැති බසුත් අයින් කළා දැම්මා. ඉතින් ඒ වගේ ඒවා වට්ටපු ආයතන වෙලානේ තිබුණේ. නමුත් දැන් මේ මාලිම ආණ්ඩුවෙන් එහෙම කරන්නේ නැහැ. කැඩිච්ච බස් නැවතත් ප්‍රතිසංස්කරණය කළා නැවතත් ඒවා ධාවනයට යොදවලා තියෙනවා. ඒක ඇවිල්ලා ලක්දිව ඉංජිනේරු සමාගම විසින් බොහොමත් ඉහළින් සිද්ධ කරනවා. දැන් මාස 4ක වැනි කෙටි කාලයක් තුල බස් 65ක් SLTB එකට නැවතත් ප්‍රතිසංස්කරණය කරලා ලබා දීලා තියෙනවා. ඉතින් ඒ බස්වත් ඔක්කොම ධාවනයට යොමු කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම එහෙම කාල සීමාවක එහෙම ක්‍රියාවක් සිද්ධ වෙන මේ කාල සීමාවක පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු දැන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා නහයෙන් අඬන්න සිද්ධලා තිනවා. අපේ බස් වලත් යන්න රතු පාට බස් පස්සේ දුවන්න එපා. අපි නොනගතේ වෙනකම් බස් දුවනවා. අපේ බස් වලත් යන්න කියලා. ඉතින් අපි දන්නවා අර බෞද්ධ සිද්ධාස්ථාන ආසන්නයේ ඉන්න අපේ මල් විකුණන සහෝදරියන් අර එන්න අපෙනුත් මල් ගන්න එන්න කියලා ඉල්ලීම් කරනවා. ඇත්තටම ඒක මතක් කරේ ඔවුන්ට නිගාරු කරන්න නෙමෙයි. ඉතින් ඒ වගේ අනේ අපේ බස් වලත් යන්න එන්න රතු බස් පස්සේ දුවන්න එපා කියලා ඉවල්ලා දැන් එහෙම කියන තත්වෙට ගැමුණුව පත් වෙලා තිනවා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපතිව පත් වෙලා තිනවා. ඉතින් ඒ පත් කළා තියෙන්නේ ඇත්තටම මාලිම ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියලා පේනවා. ඉතින් ආණ්ඩුව මොනවද කරන්නේ කියලා අහන මිනිස්සුන්ට හොඳම උත්තරයක් ඒක. ඉතින් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා එහෙම කියන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන්ගේ බලාධිකාරිය දැන් බිඳිලා තියෙන්නේ. ඒ වගේ දෙයක් වෙයි කියලා ඔවුන් හිතුවේ නැහැ. ඇත්තටම ඉතින් හිතුවේ නැහැ මිනිස්සුන්ට දැන් බස් තියෙනවා. මිනිස්සුන්ට පෞද්ගලික බස් පස්සේ යන්න අවශ්‍යතාවයක් නැහැ. රතු බස් තියෙන ඕන තරම් SLTB බස් ඕන තරම් පාරේ දුවනවා. බස් තියෙනවා මිනිස්සු අඩුයි කතාවක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඉදිරියේදී තව බස් 100ක් ගෙන්නන්න තියෙනවා කියලා කියනවා. අර පහත බස් ඒ කියන්නේ අතිසුකෝපභෝගී වගේ බස් පහත බස් මිනිසුන්ට නගින්න බහින්න ලේසි පහසු බස් 100ක් ධාවනයට යොදවන්න ආනයනය කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කරා. ඉතින් ඒ වගේ විශාල වැඩ කොටසක් දැන් සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ ලක්දිව ඉංජිනේරු සමාගම ගැන. මොකද බස් 65ක් නැවත ධාවනයට යොදවලා තියෙන්නේ ඔවුන් මේ මාස 3-4ක් වගේ කෙටි කාලයක් තුල. අපේ ලංකාවේ වැඩෝ ඉන්නවා. ඔවුන්ට තනක් දුන්නේ නැහැ. ඒ ආයතන ඈවර කරන්න දාලා තිබුණේ පහුගිය ආණ්ඩුවල නායකයෝ. ඉතින් ඈවර කරන්න තිබිච්ච සමාගම් නැවතත් පණ ගන්නවලා ඒවයි ඉන්න සේවකයෝ ඒවයි වැඩ කරලා ඒ ආයතන දියුණුම් පත් කළා. දැන් එම සේවකයන්ට බෝනස් ගෙවන මට්ටමට පවා එම ආයතන දියුණු කරලා තියෙනවා. ඉතින් ඒවා කරන්නේ කවුද? මාලිම ආණ්ඩුව. බහුජන නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුව. ඉතින් මොනවද කරන්න කියලා අහන මිනිස්සුන්ට හොඳම උත්තර තමයි ඒවා. ඉතින් ඒවා පේන්නේ නැති මිනිස්සු තවත් කියවනවා. ඒවා නම් අදාළ නැහැ. ඇත්තනම පෞද්ගලික බස් ගැන කතා කරද්දී ඔබ දන්නවා අපි මිනිස්සු පෞද්ගලික බස් වර්ජනය කරන්න තව ඉදිරියේදී තවත් පෙළඹෙයි. බස් වල නගින්න නැති තත්ත්වෙට තවත් ඉදිරියේදී පෙළඹෙයි. මොකද ඔවුන් ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. ටිකට් එකක් දෙන්නේ නැහැ. ඉතුරු සල්ලි ඉල්ලුවම් බයිනවා. නග්ග ගන්නවා බොහොම ආදරෙන්. නමුත් බස්සන තැනදී පුළුවන් නම් පස් රථයක් ගහලා බස්සන තත්ත්වයට තමයි ඒ බස් රථවල කොන්දොස්තරවරුන් ක්‍රියා කරන්නේ. ඇතැම් කොන්දොස්තරවරුන් හොඳ කොන්දොස්තරවරුන් ඉන්නවා. හොඳ ඩ්‍රයිවර් මහත්තුරු ඉන්නවා. ඇතැම් කොන්දොස්තරවරුන් ඉන්නේ. ඉතින් ඒ වයින් සමස්ත පෞද්ගලික බස් සේවාවටම කළු පැල්ලම එකතු කරලා තියෙනවා. මිනිස්සුන්ගේ හිතේ තියෙනවා පෞද්ගලික බස් වල මේ වෙන ක්‍රියාකාරීත්වය මෙන්න මේකයි කියලා. ඉතින් SLTB එකේ බස් තියෙනවා නම් මිනිස්සු වැඩි හරියක් දැන් ප්‍රවණතාවයක් තියෙන ඒ බස් වල යන්න. ඉතින් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සහ පෞද්ගලික බස් හිමියන් හිතන්න ඕනේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔවුන් හොඳ ගුණාත්මක සේවාවක් ලබා දෙනවා නම් මහ ජනතාවට ඔවුන්ට මේ ඉරණම අත් වෙන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුව දැන් බලාධිකාරිය බිඳලා තියෙන්නේ බස් සමාගම් වල ඉදිරි තවත් බිඳෙයි. ඉතින් ඔය දේ තමයි හාල් වලටත් කරන්න හැදුවේ. හාල් මෝල් හිමියන්ගේ බලාධිකාරිය බිඳින්න තමයි ආණ්ඩුව හාල් එකතු කරේ වී එකතු කරේ. ඉතින් ඇත්තටම මේ කන්නෙන් වී එකතු වුණා. සාමාන්‍ය ප්‍රමාණයක් වී එකතු වුණා. නමුත් ඉදිරි කන්නවලදී ඒ දේත් ඉදිරියට මේ විදිහටම හාල් සංචිත ආණ්ඩුව සතු කරගෙන ඒ බලාධිකාරියත් අනිවාර්යයෙන්ම බිඳින බව නම් පැහැදිලිවම පේනවා. මොකද මේ යන වැඩපිළිවෙලත් එක්ක ඉදිරියේදී ඒ වැඩපිළිවෙලත් හරියටම සිද්ධ වෙයි. ඒ ගොවි මහත්තුරුණත් හිතන්න ඕනේ අනවශ්‍ය බලාධිකාරීන් බිඳලිවල රජයේ සතු සංචිත ගොඩනගලා රජයට බලය අරන් දෙන්න. මොකද රජයට පුළුවන් හාල් වල මිල පාලනය කරන්න. මොකද ආණ්ඩුවට පෞද්ගලික හාල් මෝල් හිමියන්ට බලපෑම් කරන්න බැරි නැහැ. පුළුවන්. නමුත් ඉතින් ඊට වඩා පහසුවෙන් කරන්න පුළුවන් ආණ්ඩුවට සහල් සංචිත තියෙනවා නම් වී සංචිත තියෙනවා. ඉතින් ඒ දේ ගැනත් පොඩ්ඩක් ගොවි මහතුරුත් හිතන්න ඕනේ. මේ අවස්ථාවේ ඒකත් කියන්න ඕනේ. ඉතින් අපි දැන් කතා කරන්නේ බස් ගැන. පෞද්ගලික බස් රථ හිමියන්ට සහ එම සමාගම් වල සභාපතිවරුන්ට වෙලා තියෙන විපත ගැන නම් ඉතින් ඇත්තටම දුකයි. මොකද මේ කාල සීමාවේ මේ දින 3කට මිලියන 600ක ආදායමක් SLTB එක උපයලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මිනිසුන්ගේ වැඩි ප්‍රවණතාවයක් අනිවාර්යයෙන්ම ලැබිලා තියෙන SLTB එකට. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ ගුණාත්මක සේවාවක් ලබා දෙනවා නම් පෞද්ගලික බස් රථ හිමියන්ටත් මෙම ඉරණම අත් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා එකතු වෙලා මේ
ගෙනියන වැඩපිළිවෙල සභාපතිවරයා SLTB එකේ සභාපතිවරයා අලුතෙන් පත් වෙලා ඉන්න සභාපතිවරයා විශාල වැඩ කොටසක් කරනවා. ඉතින් ඔහුගේ විශාල කැපවීමක් තියෙනවා. අපි දැක්කා අවුරුදු දිනවල පිටකොට බස් ස්ටෑන්ඩ් එකට පවා ඇවිල්ලා ඔහු නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ වගේ මහත් කැපවීමකින් මේ වැඩ කරන්නේ. මේ කරන ක්‍රියාවලියට ඇත්තටම ගරු කරන්න ඕනේ. ඔවුන් මේ වැටලා තිබිච්ච සමාගම් වැටලා තිබිච්ච ආයතන නැවතත් ගොඩ ගන්න පණ ගන්න විශාල මෙහෙවරක් කරනවා. ඉතින් පරණ ආණ්ඩු හිටියනම් මේවා මේ විදිහට වෙන්නේ නැහැ. මේවා අභාවයට යනවා නැති වෙලා යනවා මිසක් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ SLTB එක ගොඩ ගන්න තව අවුරුද්දක් දෙකක් යයි. මොකද ඒක විශාල ආයතනයක්. ඉතින් ඒ හින්දා ඒක ගොඩ ගන්න ටික කාලයක් යයි. ලක්දිව ඉංජිනේරු සමාගම වගේ නෙමෙයි. ඒක කුඩා ආයතනයක්. SLTB එක ටිකක් විශාල ආයතනයක්. ඉතින් ඒක ගොඩ ගන්න ටික කාලයක් යයි. නමුත් ඒක ගොඩ ගන්නවා. මේක ගොඩ ගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මහාමාර්ග වරාය සිවිල් ගුවන් සේවා කියන අමාත්‍යාංශයේ තියෙන ආයතන ගොඩක් 16ක් විතර තියෙන ප්‍රධාන ආයතන. ඒ 16 එකක් තමයි ලක්දිව ඉංජිනේරින් කියන්නේ. ඒතර මේක අපි පාලනය බාර ගන්නකොට ඈවර කරන්න දාලා තිබ්බ ආයතනයක්. ඒතර අපි මේකෙදී විශේෂ අවධානය යොමු කරා. අපේ පාලනය යටතේ සභාපති කෙනෙක් පත් කරා. මෙතන වෙන්නේ බස් රථ හදලා එළියට දාන එක. බොඩි ගහලා එළියට දාන එක. දෙසැම්බර් මාසේ බස් රථ 3ක් අපි හදලා එළියට දැම්මා. ඒතර ජනවාරි වෙනකොට බස් 12ක්. පෙබරවාරි විතර වෙනකොට බස් 28ක් වගේ. දැන් ගිය මාසේ මං කියන විදිහට 22ක් වගේ බස් එළියට දාලා තියෙනවා හදලා. ඒ කියන්නේ අපි මේ ඈවර කරන්න දාලා තිබ්බ ආයතනයක් උඩට අරගෙන ඉවරලා සේවකයන්ට අපිට ලැබෙනවා බෝනස්. ඒ වගේ මේගොල්ලෝ උනන්දුවත් නිසා අපි මේ සම්පූර්ණ ආයතනය සෑහෙන දුර මට්ටමකට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී රජයේ වාහන සර්විස් කරන්න පුළුවන් සර්විස් ස්ටේෂන් එකක් විදිහට මේක දියුණු කරන්න. ඒතර ලංගම ගත්තොත් එimhe සේවකයෝ 22000ක් 26000ක් විතර ඉන්න ආයතන. ඒක අපිට මාස 4න් ගොඩ දාන්න බෑ. මේක අපි මාස 4න් ගොඩ දැම්මට ඒ ආයතනේ ගොඩ දාන්න අපිට යන්න පුළුවන් වෙයි අවුරුද්දක් දෙකක් විතර. ඒ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි ගමන් කරන දිශානදී එකයි, අපේ ප්‍රතිපත්තිය එකයි මිනිස්සු එකතු කරගෙන ඒගොල්ලන්ට ඒ අදාළ දේවල් දීලා අපි මේ වැඩේ ගොඩ දාන එකක් තමයි තියෙන්නේ. අපේ දෙපාර්තමේන්තුවේ තියෙන අනිත් ආයතනත් එක්ක සංසන්දනය කරනකොට මේක එතරම් අනිත් ආයතන වලට කුඩා. ඒ නිසායි අපි ඉක්මනට මේක මාස 4න් 5න් ගොඩ දාගන්න පුළුවන් උනේ. හැබැයි අනිත් ආයතනත් මේ වගේ කොට දානවා. ඒක කාලය පුමිට වඩා පොඩ්ඩක් ගත වෙන්න පුළුවන්. අපි දැන් මෙතන වෙන්නේ ඇත්තටම ලංකාවේ තියෙන බස් රථ බොඩි ගහලා හදලා එළියට දානවා. බස් රථ ගෙන්වීමත් අපි තියෙනවා. දැන් බස් රථ ගෙන්වීමෙන් ජනාධිපතිතුමා අයවැය කතාවේදී වෙන් කරා මිලියන 3000ක්. ඒතර අපි බස් රථ දැන් මේ බස් රථ එළියට දාන ගමන් මීට වඩා බස් රථ වල තියෙන ස්ටෑන්ඩඩ් එක අපි උඩට ගේන්න ඕනේ. ක්වොලිටි එළියට ගේන්න ඕනේ. ඒතර ගෙන්නන බස් රථ මේ විදිහම නෙවෙයි මීට වඩා එයා සස්පෙන්ෂන් තියෙන සුපෝපභෝගී බස් රථ ගෙන්නන්න ඕනේ. ඒක තමයි අපි පළවෙනි වැඩේ විදිහට මිලියන 3000ක් වෙන් කළා ලෝ බෙඩ් බස් රථ 100ක් ගෙන්නන්න. ඊයේත් අපි රෑ මෙතුමාත් එක්ක මම හිතන රෑ 8:00 10:00 මෙතුමා සහ මෙතුමාගේ SLTB එකේ අනිත් DGM ලා ඩිරෙක්ටර් ජෙනරල් මැනේජර්ත් එක්ක සාකච්ඡාව කරා. අපි කොහොමද මේ ඉදිරියට මේ බස් රථ ආනයනය කරගන්නේ? ඉදිරි වැඩ කටයුතු කොහොමද SLTB උඩට ගන්න කියන එක ඊයේ සාකච්ඡා කරා. මම හිතන 9 විතර වෙනවා රෑ ඉවරනකොට ඔය වැඩ පිළිවෙල තමයි අනිවාර්යෙන් බස් රථ ගෙන්නනවා. ඒ ගෙන්නන්නේ මේ જાතියේවම නෙවෙයි මීට වඩා next level එකේ ඒවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම කරනවා ඉදිරියට. එතුමා කියනවා රටේ පොදු ප්‍රවාහනය දියුණු කරනවා කියලා. ඉතින් අපි ඇත්තටම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට සුබපතනවා මේ කරගෙන යන වැඩ කටයුතු ටික ඉතාමත් ඉහළින් කළා ලංකාවේ පොදු ප්‍රවාහනය හොඳම තැනකට ගන්න ඔවුන්ට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.